සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබට ආචාර කරනවා. සැබවින්ම අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕන ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ඔබව මාව අද දවසේ උන්වහන්සේ ජීවත් කර තිබෙන නිසා. පසුගිය දවස්වල උන්වහන්සේ ඔබව මාව ආරක්ෂා කරපු නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳයි. අද දවසේ අපි උන්වහන්සේගේ වචනෙන් කුමක්ද කියන්නේ කියලා අපි බලන්න යනවා. අපි බලමු මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. උන්වහන්සේ මොකද කියන්නේ? එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැදින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙමි. මා කෙරෙන් අහක ඵලයල්ලා යයි ඔවුන්ට කියන්නෙමි. මොකක්ද යේසුස් වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ දවසක කියන්න යනවලු උන්වහන්සේ කෙරෙන් අහක ඵලයල්ලා කියා. මේ කියන්නේ උන්වහන්සේ අඳුරන්නේ නැති අයටද? අපි ඊට උඩ පදේ පොඩ්ඩක් බලමුද? මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනි ස්වාමිනි මම ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුදයි? ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. බලන්න ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, සියල්ලන්ම උන්වහන්සේව දන්න අය සහ බලවත් ක්‍රියා කරපු අය. මොකක්ද මේ අයට දෙවියන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප වෙන්න තරම් මොන වරද? අපි බලමු මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. උන්වහන්සේ මොකද්ද කියන්නේ? ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. අපි සේවය කරලා අවසානයේ දෙවියන් වහන්සේගෙන් මේ වගේ අහගන්න වුණොත් මම නුඹ වඳුරන්නේ නැහැ කියලා අපිට කොහොම වේදනාවක් දැනේද? ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා අපි ජීවත් වෙන සෑම දවසක්ම උන්වහන්සේගේ කැමැත්ත විමසලා ඒ අනුව ජීවත් වෙන්න ක්‍රියා කරන්න පුරුදු වෙමු. අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අද අපි යාඥා කරනවා ඔබගේ කැමැත්ත තුළ ජීවත් වෙන්න අපට උදව් කරන්න. ඔබ වහන්සේගේ කැමැත්ත කුමක්ද කියලා දැනගෙන ඒ තුළ ජීවත් වෙන්න පුරුදු කරලා ස්වාමිනී දවසක අපි ඔබ වහන්සේ සමග ස්වර්ග රාජ්‍ය ඔබ හින්දන්න. අපි ඔබගෙන් ඉල්ලන්නේ නාසරේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.